Friends, welcome to Rainbow with Sako YouTube channel. පෙරාදෙණිය යුනිවර්සිටි එකේ ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ මම ගියා ක්ලෝක් එකයි ගාලන්ඩ් එකයි බාර දෙන්න පෙරාදෙණිය කැම්පස් එකට. ඉතින් මාත් එක්ක මගේ හස්බන්ඩුයි අම්මයි චූටි අක්කයි ආවා. පළවෙනියට Post Graduate Institute of Science එකට ගිහින් එහෙම නැත්නම් PGIS එකට ගිහිල්ලා මගේ රිසර්ච් එකේ ස්ටුඩන්ට් කොපි එක ගත්තා. මේ තමයි පේරාදෙණිය යුනිවර්සිටි එකේ Post Graduate Institute of Science building එක. මම පේරාදෙණිය graduation video එකේදී කිව්වා ඔයාලට මේ degree එක Master of Science degree එක ගන්න ගොඩාක් මහන්සි වුණා මම. ලොකු කැපකිරීම් ගොඩාක් කරා. මගේ first degree එක මම මොරටුව campus එකෙන් තමයි ගත්තේ. ඉතින් ඒ degree එක complete කරා මම 2016 දෙසැම්බර් මාසේ වෙද්දී. ඉතින් මොරටුව කැම්පස් එකෙන් අවුට් වුණත් එක්කම මම MSc එකක් කරන්න කියලා හිතුවා. ඒ මොකද ඉතින් මට හිතුණා ඇකඩමික් දේවල් ඉක්මනටම ඉවර කරගන්න තරමට හොඳයි කියලා. ඉතින් මම මගේ ගෙවල් නුවර කටුගස්තොට නිසා පේරාදෙණිය යුනිවර්සිටි එක සිලෙක්ට් කරගත්තා මගේ MSc එක ස්ටාර්ට් කරන්න. ඉතින් මම Post Graduate Institute of Science එකේ Disaster Management කියන සබ්ජෙක්ට් එකට අදාළව තමයි MSc එක ෆලෝ කරේ. ඉතින් අපේ MSc Disaster Management batch එකේ මම තමයි බාලම ස්ටුඩන්ට් විදිහට රෙජිස්ටර් වුණේ. මම MSc එක පටන් ගත්ත මුල් කාලේ වැඩ කරේ කොළඹ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ. ඉතින් සෙනසුරාදාද තමයි පේරාදෙණිය කැම්පස් එකේ ලෙක්චර්ස් තිබ්බේ. ඉතින් හැම සතියෙම සිකුරාදා හවස ට්‍රේන් එකේ මම අනිවාර්යයෙන්ම අපේ ගෙදර නුවර එනවා. මොකද සෙනසුරාදාද ලෙක්චර්ස් වලට පාටිසිපේට් වෙන්න ඕන නිසා. ඊට පස්සේ මම දමුල්ලේ ස්ට්‍රැටජික් සිටි ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ ඒත් එක්කම ඊට පස්සේ කෑගල්ලේ නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ කරන කාලේ තමයි මගේ MSc එකේ ඇකඩමික් ඔක්කොම කම්ප්ලීට් කරගත්තේ. රිසර්ච් එක විතරයි ඊට පස්සේ ඉතුරු වෙලා තිබ්බේ. රිසර්ච් එක හෝල්ඩ් කළා මම චාටර්ඩ් ටවුන් ප්ලෑනින් කරා. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ගේ මොටිවේෂන් එක මත මම ආපහු රිසර්ච් එක පටන් ගත්තා. මගේ පළවෙනි කැම්පස් එක මොරටුව කැම්පස් එකෙන් මම සුපර්වයිසර් කෙනෙක් සිලෙක්ට් කරගත්තා රිසර්ච් එකට. සුපර්වයිසර්ගේ සපෝට් එකයි හස්බන්ඩ්ගේ මොටිවේෂන් එකයි මත මම රිසර්ච් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කරා. ඇත්තටම මම ඔයාලට දෙන මොටිවේෂන් ටිප් එක තමයි ජීවිතේ කොච්චර අභියෝග ආවත් කොච්චර බාධා ආවත් අතාරින්න එපා. දෙයක් පටන් ගත්තොත් ඒක නවත්තන්නත් එපා. ඉගෙනීම කියන්නේ අත්තරු දෙකක් වගේ. අපිට ඉගෙනීම තිබ්බොත් ඕනෑම තැනකට අපිට පියාඹන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලටත් මොනවා හරි මගෙන් දැනගන්න අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි.